හායි යාළුවනේ මසුන් ඇද කරගෙන විනෝදාංශයක් කරත් ඕගොල්ලෝ වෙනුවෙන්ම බෙන්ගුණු පිස්කේස් YouTube channel එක ඕගොල්ලෝ සාදරයෙන් පිළිගන්න. ඕනේ ඉතින් මම ගොන්න පොරොන්දුවක් වුණා. ඒ තමයි මගේ අර මම පල්ලෙන්න දැම්මනේ ටැංකියක්. ඒකෙන් මේ ඒක අස් කරලා ඒකට මාළු දානවයි කියලා. ඉතින් අද මම කරන්නේ ඒක. එහෙනම් ඉතින් අපි වැඩි කඩ නැතුව යමු වීඩියෝ එකට. යාළුවනේ මේ තියෙන්නේ වෙනවත් දන්න මොද්රු පණුව ගහලා ඉන්නේ. මේකත් ඉතින් දැන් අපි අස් කරලා මේකේ දාලා තියෙන මොල්ලිය ටික දැන් මේකට දාන්නේ මම ඔයාලට පෙන්නන්න. මේක මම දැම්මේ తాවකාලිකව. මේක හැබැයි පට්ට ලස්සනයි මට මේකේ තියන්නත් ඉතින් මම මේකට මල් ටික ගෑලා දාන්න ඉන්නේ මොන්ස්ටර් මාළු ටික. පේනවා පැටව ගහලා ඉන්නවා. පැටව ටික තියෙනවා මේ ලොකු කට්ටිය. එහෙනම් අපි යන් අර කස් කරන්න. ඔන්න ඉතින් මුලින්ම කරන්න ඕන මේක දැන් දාලා තියෙනවා පොල්ලේ. මේ ටික අපි අයින් කරමු. දැන් ඉතින් අපි කරන්න තියෙන්නේ මේක තියෙන පළල ටික අස් කරගන්න. ඉතින් අපි අස් කරමු. ඔන්න යාළුවනේ ඉතින් මම මේක අස් කරන්න ගත්තේ අයිස්ක්‍රීම් බකට්ටයක්. දැන් මෙන්න මෙහෙම ගත්තා. අයින් කරා. මොකද මේක බකට් එකෙන් කරන්න බෑ. මේක පොඩි එකක් නේ. ඒක නිසා මම හනිකට මේක අස් කරගෙන එන්නම්. යාළුවනේ මම මේ ටික අස් කරගත්තා වතුර ටික. මම ඒක ඉතින් වතුර අස් කරේ නම් මෙන්න මේ වගේ එකකින් ස්පොන්ජ් එකකින් මේක ස්පොන්ජ් එක අස් කරන්නට මම ඔයාලට කියලා දුන්නා. මම පොන්ඩි ගස් කරන වීඩියෝ එකේදී බලුවා නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ගිහින් බලන්න ලින්ක් එක දාලා තියන්නම් ගිහින් බලන්න. ඔයගලන්ට පේනවා ඇති මధుරු පණුව ඉන්නවා. පේනවනේ. දැන් මේගොල්ලොත් එක දාන්න බෑ එකපාරට දැන් පල් කරලා తీතරනේ. අපි දැන් වතුර ටික දාලා මේක හොදගෙන ඉමු. යාළුවනේ දැන් මම වතුර පුරවන ගමන් ඉන්නේ. තේරෙන්නේ නැති. අනේ හරි හොඳට අල්ලන්න. එයානේ මඩ ගහගෙන යන්නේ. මඩ වගේ. මම මේක හනිකට ඉගෙන හොදගෙන මේ සියර. ඔන්න ඉතින් යාළුවනේ මම මේක හොදලා වතුර ටික තස් කරගත්තා. මේ ඉරියන කතා කරන්න එපා. ඒවා යන්නේ නැහැ මම පට්ට ගේමක් ගැහුවේ ගියේ නැහැ. ඉතින් මේක මම නිකන් වතුර දාලා ඔහේ මේ මල් ටික දාන්නේ නැහැ මම පොඩ්ඩ මේක අර ප්ලාන්ට් ටැක් එකක් විදිහට තමයි හදන්න හැදුවේ. ඉතින් මට මේකට දැන් ඩිෆුඩ් එකක් ඕන වෙනවනේ. ඉතින් මම මේකට දාලා තිබ්බ ඩිෆුඩ් එක මට යාළුවෙක් දීලා ගන්න. මෙන්න තියෙනවා. මේකට දැන් මම දාන්නේ මොස්ටර් මාළු ටිකනේ මේ සිලින්ඩරේට මේ ටික අයින් කරලා. ඉතින් මේ මොස්ටර් මාළුත් එක්ක මොස්ටර් මාළුන්ට සාමාන්‍ය මේක දාන්නේ නැහැ. ඒගොල්ලෝ කලබල වෙනකොට අර හීරෙන් තියෙන ප්‍රතිශතය වැඩි. ඒක නිසා මේක මෙහෙමද ලස්සන. මෙහෙමද ලස්සන. කොහොමද ලස්සනයි? ඊට පස්සේ මම මේ දැක් වෙනයි පැටව ගහලා ගෝල්ඩ් පැටියකුත් තියෙනවද? මේ හයිබ්‍රිඩ්ලක් තියෙනවා. මෙන්න මේවා. අනේ පව් මාළු. ආදි පව්. ඉතින් මේවා නම් ඕනට වෙල් වලින් උනත් ගන්න පුළුවන්. මේක දානවා මම මේ කොටේ අසල වගේ. නැත්තම් අපි මේකට ගලක් ගෙට ගමු. මොකද මේක කියන්නේ අර යටට මේ දැන් මේක පා වෙන්න ගන්නවනේ. යට ගලක් ගෙට ගහලා අපි කොටේ අසල දාමු. මං හනියට ගලක් ගෙට ගහන් එන්න. මේක අසල දාන්නත් මේකමත් ලස්සනයි.
ඔන්න ඔය වගේ හරි ඉංගගේ මල්ටි මෙතනවා. ඊට පස්සේ මේකට ටිකක් තිබ්බත් හොඳයි කියලා හිතනවා මට. ඒක පර්සන්ට් හැදිලා පේනවනේ. මේකත් දාගමු. ඒක දාගමු අපි මේ ගානේ. එහෙම පොඩ්ඩක් යට කරමු. නෑ. අපි මෙන්න මෙහෙම අස්සට දාමු. එතකොට අර උඩට ඇවිල්ලා තියෙන ගානට ගහටත් බදනවා ඊට ඒ කියන්නේ කොටේටත් ටිකක් බදනවා එතකොට. පොඩ්ඩක් දාමු එතකොට අර උඩට එන්නේ නැහැ. අදිගකුත් ඇවිල්ලා. නෑ හරි. දැන් එතකොට මුළු බදයි කොටේට දැනත් හොඳයි. ඔන්න කෙනාවා දොලිත් වෙච්ච වැල් ටික. ඉතින් මම මේක සපුල් බෑග් එකට දාලා තිබ්බා. පිටිකරා ඉතින් මට මේක මොකට දාන්න පුළුවන් නේ. එන්න තියනවා දොලේ. තාම තෙත ගතිය දිනවා. හරි. දැන් අපි මේ ටික හදාගමු. ඊට පස්සේ මේක ලස්සනට අතුරු ගන්නවා. මේක නම් මඩ ඇවිස්සේද කියන්න බෑ මට. ස්ටෑන්ඩ් එක වැලි ටිකකුත් දාන්න තමයි මට හිතේ. වැලි ඇවිස්සෙන්නෙත් නෑනේ. මං හල්කට ගිහිල්ලා වැලි ටිකක් අරන් එන්න. මේක අපිට මලිත් දුන්නේ. මේක දාලා මේ පේන්නේ නෑ වැලි ගතිය. මං අර පොඩ මඩ ඇවිස්සේ කියලා දැම්මේ. ඒක කොටේ උඩට දැම්මනම් හරි. මෙතන හරි. දැන් ඉතින් ඔච්චරයි දැන්ට දාන්න තියෙන්නේ නම් තව දාමු අපි පැල ටිකක් ගෙනලා දැන්ට ඔච්චරයි පැල තියෙන්නේ අපි පාසි ටිකක් දාමු. හරි. දැන් අපි වතුර පුරලා මල් ටික දාගමු. ඔන්නේ ආලුවනේ වතුර යනවා පේන ඇති මම ගොට්ටක් ගෙනාවා. මේක දැන් අනිකට දැන් මේක මඩ ඇවිස්සනානේ. එදාම මම ගලක් උඩින් තිබ්බා. අද මෙතනින් තියමු නැත්තම් අර මේ කොටේ දෙවැත්තොත් ඉවර වෙනවා. අනිකට අපි වතුර එක දාගමු. දැන් ඒ ඩිංගට මඩ ටික ඇවුස්සුනා. ලාවට ඇවුසුන එක ප්‍රශ්නයක් නෑ. වෙනවනේ. මම වතුරේ මේක පිරිච්ච ගාම එන්න. ඔන්න ඉතින් යාළුවනේ මම මේක වතුර පෙරුවා පේන ඇති මේක මඩේලා මම බැස්ස ගාම ඕගොල්ලන්ට වීඩියෝ ගේන්නම්. ඉතින් මට පොඩි දෙයකට සමාව වෙන්න ඕන. මොකද කිව්වොත් මට මල්ලංගාරේ දා ප්ලාන්ටර් ටැග් එකට ගාම පිරුවාන ගලක් ඉතුරු වෙලා තිබ්බා. ඉතින් මේකත් මම මේ අයිනෙන් තියාගන්න ඕගොල්ලන්ට මේ වතුර අර පැහැදිලිවම මේක පේනවන් තිබ්බ තැන. හරි. දැන් මම ඕගොල්ලන්ට වතුර පැහැදිලිවම වීඩියෝ එක ගේන්න. යාළුවනේ මක් බලන් ඉඳියා. ඔයාලට පේනවා ඇති දැන් මේ වතුර ඒ කියන්නේ එච්චරම පොඩ්ඩක් පල්ලයට ගිහිල්ලා විතරයි. මම මේක කියන්නේ මේක වතුර පැහැදිලි නම් මම ඔයාලට මේ ක්ලෝස් අප් වීඩියෝ සෙට් එකක් ගේන්න. මොකද ඉතින් දැන් මේකට මාළු ටික දාන්න. මොකද රැට දැම්මොත් ඕගොල්ලන්ට හරියට මාළුව බලා ගන්නත් බෑ. ඒක නිසා දැන් අපි මේ මාළු ටික දාමු. එහෙනම් අනිකට අපි මේ මාළු ටික දාගමු. අර ඉන්නේ. අරකේ තමයි මාළු ටික සේරම ඉන්නේ. ගියා මාළු වෙන්නේ මේ වලේ. හරි. ඉතින් අනිකට මාළු ටික දාගමු. පේනවද දන්නේ ඒගොල්ලෝ සේරම ගිහින් බයයි. නික. තාමත් මේක වීඩියෝ එක දාන්න රැට. හරි. දැන් ඉතින් මම දැන් ඕම අල්ලලා ඉන්න ගියොත් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක බෝරින් වෙනවා. ඒක නිසා මම ඕගොල්ලන්ට අනිකට මේ මාළු ටික දාන එකක් කියනවා.
යාළුවනේ එච්චර අපේ මාළු ඉන්නේ. අර සේරම මැරිලා ඉතින් මේගොල්ලෝ මං අර කිව්වනේ පල්ලෙච්ච එකත් එක්ක තමයි මේගොල්ලෝ සේරම මැරින්නේ නැත්තේ. පැටව ටික ඉන්නවා. පැටව ටික දෙනෙක් අරකට ගියා. අපි දැන් යමු අරක බලන්න මාළු ටික උඩට ඇවිල්ලා ඉන්නේ. මං ගිය ගාම යටට යනවා. ඉතින් ඒක බලන්න. ඔන්න යාළුවනේ ඉතින් දැන් රෑ වෙලා එදා වගේම තමයි අදත් දැන් වතුර පෑදිරි මේ ඉන්නේ මාළු ටික මේ අර ඇහිඳ පොඩ්ඩක් ගණන් ගන්න එපා වතුර ලාවට මඩ මේ තියෙන අපි දාපු රිරුවානා ගල ඔය ඉන්නේ මාළු ටික ලස්සනට ඔන්න ඉතින් අදට ඔච්චරයි. ඒක අපි ලස්සනට හැදුවා. ඉතින් ඒක ලස්සන නම් කමෙන්ට් එකක් දාන්න යන්න. තව ඔයගොල්ලන්ට මොනවද ඕන වීඩියෝ තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මම පොඩි ස්තුති කිරීමක් තියෙනවා. ඕගොල්ලෝ මාව දැන් මට සබ්ස්ක්‍රයිබර්ස්ලා 120ක් විතර දෙනවා. මට ඉතින් හරිම සතුටුයි. thank you මාව සබ්ස්ක්‍රයිබ් කරාට. ඉතින් මම දැන් මුකුත් කරේ නැහැ. දැන් සබ්ස්ක්‍රයිබ් වලට ඕගොල්ලන්ට මොනවා හරි කරන්නත් ඕනේ. ඉතින් මම අපේ ගෙවල් ළඟ තියෙන මාළු කඩයක් ඒගොල්ලන්ට මාළු ටිකක් ගන්න මේ යන වීඩියෝ එකක් ඕගොල්ලන්ට ගේන්න. එහෙනම් අපි ගියා.